එදා සිල් රැකපු එකේ ආනුභාවයක් මීට කල්ප ගානකට කලින් මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා මට හිතෙන්නම කියලා ඇති නේ අර ධම්මං සරණං ගච්ඡාමි ඒ කියප එක තමයි මේ මම ධර්මයේ සරණ යමි කියලා කවදා හරි කියලා තියෙනවා දැන් පේනවද ධර්මයේ සරණ යන්න එනවා පින්නතුනේ ඔය පෙර කරන ලද පින් ඇති භාවය අහම්බ නෙමෙයි මේ තුලින් පොඩි සුබ ලකුණක් ඉඟියක් දෙනවා මොකද්ද ඉඟිය වෙන කිසි දෙයක් නෙමෙයි මෙසරටම නිවන් දකින්න පුළුවන් කියන එක ඒ සඳහා අවශ්‍ය